ආයිබෝවන් යාචකයෙක් එහෙමත් නැත්නම් සිඟන්නෙක් කියන්නේ අනුන්ගෙන් යමක් ඉල්ලා යැපෙන කෙනෙක්. ඉතින් ඔබ සිහිනෙන් මෙවැනි කෙනෙක්ව දැක්කොත් මොනව වෙයි කියලාද ඔබ හිතන්නේ? ගොඩක් අය හිතන්නේ මේන් කියවෙන්නේ දුප්පත්කම ගැන කියලා. නමුත් සිහින පලාපල ශාස්ත්‍රයේදී මේ රූපය ගෙන එන්නේ ඊට වඩා වෙනස් පණිවිඩයක්. පැරණි සිහින පලාපල පොත්වල සඳහන් වන ආකාරයට ඔබ සිහිනෙන් සිඟන්නකු දුටුවොත් එය ඉදිරි කාලය ගැන අනතුරු ඇඟවීමක්. මෙහි නියම පලාපලය වන්නේ ඔබ කරන කීන කටයුතු වලට විවිධ බාධා ඇතිවන බවයි. ඔබ අලුත් වැඩක් පටන් ගන්න හදනවනම් නැත්නම් යම් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවනම් එයට අනපේක්ෂිත බාධා එන්න පුළුවන්. දියුණුවට යන ගමන තරමක් පමා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙවැනි සිහිනයක් දුටුවොත් අධෛර්ය වෙන්න එපා. පුළුවන් තරම් දානමාන පින්කම් වල නිරත වෙන්න. බාධා මැද වුණත් උත්සාහය අතහැරින්න එපා. ඔබත් මෙවැනි සිහින දැකලා තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. නිවැරදිම සිහින පලාපල දැනගන්න গুপ্ත රහස් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි.